මේ වීඩියෝ එකෙන් අපි බලන්නේ විශේෂණ පදයක් කොහොමද සකර්මක ක්‍රියාවක් බවට පත් කරන්නේ කියලා. එතකොට ඔයාලා දන්නවා ජපනීස් වල තියෙනවා adjectives forms දෙකක්. එකක් ඊකේයෝෂි අනිත් එක නාකේයෝෂි. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඊකේයෝෂි එක කොහොමද සකර්මක ක්‍රියාවක් කරන්නේ කියලා. එතකොට ඊකේයෝෂි එකක් සකර්මක ක්‍රියාවක් කිරීමේදී අපිට කරන්න තියෙන්නේ ඊකේයෝෂි එකේ අගට තියෙන ඊ එක කපලා කූෂිමස් එකතු කරන්න. ඊකේයෝෂි එකේ අගට තියෙන ඊ කපලා කූෂිමස් එකතු කරන්න. ඒක අපි උදාහරණයකින් බැලුවොත් ඔයිෂි කියන ඊ ඇඩ්ජෙක්ටිව් එක ගත්තම. ඔයිෂි කියන්නේ රසයි. එතකොට ඔයිෂි සකර්මක ක්‍රියාවක් බවට පත් කිරීමේදී අපිට කරන්න තියෙන්නේ ඔයිෂි එකේ අගට තියෙන ඊ එක කපලා කූෂිමස් එකතු කරන්න. අගට තියෙන ඊ එක කපලා කූෂිමස් එකතු කරන්න. ඔයිෂි කියන්නේ රසයි. ඔයිෂි කුෂිමස් රස කරනවා. රස කරනවා. එතකොට ඊකේයෝෂි එකක් සකර්මක ක්‍රියාවක් බවට පත් කිරීමේදී අපිට කරන්න තියෙන්නේ ඊ ඇඩ්ජෙක්ටිව් එකේ අගට තියෙන ඊ එක කපලා කූෂිමස් එකතු කරන්න. හරි. පළවෙනි උදාහරණය බලමු. ගුරුවරයා විභාගය ලේසි කළා. ගුරුවරයා විභාගය ලේසි කළා. ලේසි එකට ඊ ඇඩ්ජෙක්ටිව් එක යසාෂි. එතකොට ලේසි කළා නම් යසාෂි කියන ඊ ඇඩ්ජෙක්ටිව් එකේ අගට තියෙන ඊ එක කපලා කූෂිමස් එකතු කරන්න ඕන. එතකොට යසාෂි එකේ අගට තියෙන ඊ එක කැපුවම යසාෂි කූෂිමස්තා. යසාෂි කූෂිමස්තා. ලේසි කළා. ගුරුවරයා විභාගය ලේසි කළා. සෙන්සේවා shiken o යසාෂි කූෂිමස්තා. යසාෂි කූෂිමස්තා. දෙවෙනි උදාහරණය සීනි දාලා කෝපි එක පැණි රස කළා. පැණි රසයි කියන ඊ ඇඩ්ජෙක්ටිව් එක අමයි. අමයි. එතකොට පැණි රස කරනවා නම් අමයි එකේ අගට තියෙන ඊ එක කපලා කූෂිමස් එකතු කරන්න ඕන. අගට තියෙන ඊ එක කපලා කූෂිමස් එකතු කරන්න ඕන. අමා කූෂිමස්. අමා කූෂිමස්. එතකොට සීනි දාලා කෝපි එක පැණි රස කළා. සතෝ ඕ ඉරෙතේ කෝහි ඕ අමාකුෂිමස්තා. අමාකුෂිමස්තා. හරි. එතකොට පැහැදිලි ඊ ඇඩ්ජෙක්ටිව් එකක් සකර්මක ක්‍රියාවක් බවට පත් කිරීමේදී අපිට කරන්න තියෙන්නේ ඊ ඇඩ්ජෙක්ටිව් එකේ අගට තියෙන ඊ එක කපලා කූෂිමස් එකතු කරන්න. අගට තියෙන ඊ එක කපලා කූෂිමස් එකතු කරන්න. හරි. ඊළඟට අපි බලමු විශේෂණයක් අකර්මක ක්‍රියාවක් බවට පත් කරන්නේ කොහොමද කියලා. විශේෂණයක් අකර්මක ක්‍රියාවක්. අකර්මක ක්‍රියාවක් කියන්නේ ඉබේට සිදුවෙන දෙයක්. හරි. එතකොට මේ වීඩියෝ එකේ අපි ආයේ බලන්නේ ඊකේයෝෂි ගැන විතරයි. එතකොට ඊකේයෝෂි එකක් අකර්මක ක්‍රියාවක් කිරීමේදී අපිට කරන්න තියෙන්නේ ඊකේයෝෂි එකේ අගට තියෙන ඊ එක කපලා කූ-නරිමස් එකතු කරන්න. අගට තියෙන ඊ එක කපලා කූ-නරිමස් එකතු කරන්න. එතකොට කලින් උදාහරණයම ගමු ඔයිෂි. ඔයිෂි කියන්නේ රසයි. එතකොට ඒක අකර්මක ක්‍රියාවක් බවට පත් කිරීමේදී ඔයිෂි එකේ අගට තියෙන ඊ එක කපලා කූ-නරිමස් එකතු කරන්න ඕන. අගට තියෙන ඊ එක කපලා කූ-නරිමස් එකතු කරන්න ඕන. එතකොට ඔයිෂි රසයි. ඔයිෂි කූ-නරිමස් රස වෙනවා. රස වෙනවා. ඔයිෂි කූ-නරිමස්. ඊළඟ උදාහරණය බලමු. ජනේලයේ ඇරියම සීතල වෙනවා. සීතලයි කියන්නේ සමුයි. සමුයි කියන ඊ ඇඩ්ජෙක්ටිව් එක. එතකොට සීතල වෙනවා ඉබේට වෙන දෙයක් නම් අපිට කරන්න වෙන්නේ සමුයි කියන එකේ අගට තියෙන ඊ එක කපලා කූ-නරිමස් එකතු කරන්න ඕන. කූ-නරිමස් එකතු කරන්න ඕන. සමු කූ-නරිමස්. සමුයි සීතලයි. සීතල වෙනවා සමු කූ-නරිමස්. සමු කූ-නරිමස්. එතකොට ජනේලයේ ඇරියම සීතල වෙනවා. මදෝ ඕ
අකේරුතෝ සමුකු නරිමස්. සමුකු නරිමස්. දෙවෙනි උදාහරණය රසකාරක යෙදූ විට කෑම රස වෙනවා. කෑම රස වෙනවා. කලින් උදාහරණයමයි රස වෙනවා කියන්නේ රසයි කියන්නේ ඔයිෂී රස වෙනවා නම් ඔයිෂී එකේ අගට තියෙන එක කපලා කූ නරිමස් එකතු කරන්න ඕනේ. ඔයිෂිකු නරිමස්. රසයි ඔයිෂී රස වෙනවා ඔයිෂිකු නරිමස්. එතකොට රසකාරක යෙදූ විට කෑම රස වෙනවා. චෝමි රියෝ ඕ ඉරෙරුතෝ රියෝරිගා ඔයිෂිකු නරිමස්. ඔයිෂිකු නරිමස්. හරි. එතකොට විශේෂණයක් ඊ ඇජෙක්ටිව් එකක් අකර්මක ක්‍රියාවක් බවට පත් කරන්න නම් අපිට කරන්න තියෙන්නේ ඊ ඇජෙක්ටිව් එකේ ඊ කපලා කූ නරිමස් එකතු කරන්න. අගට තියෙන ඊ එක කපලා කූ නරිමස් එකතු කරන්න. ඊ ඇජෙක්ටිව් එකක් සකර්මක ක්‍රියාවක් බවට පත් කිරීමේදී අපි කරේ ඊ ඇජෙක්ටිව් එකේ අගට තියෙන ඊ කපලා කූෂිමස් එකතු කළා. එතකොට අකර්මක ක්‍රියාවක් බවට පත් කිරීමේදී අපි කරන්නේ ඊ ඇජෙක්ටිව් එකේ අගට තියෙන ඊ එක කපලා කූ නරිමස් එකතු කරනවා. කූ නරිමස් එකතු කරනවා. හරි. මේ වීඩියෝ එකෙන් අපි බැලුවේ ඊ ඇජෙක්ටිව් එකක් කොහොමද සකර්මක ක්‍රියාවක් සහ අකර්මක ක්‍රියාවක් බවට පත් කරන්නේ කියලා. නැවත වීඩියෝ එකකින් මම අරගෙන එන්නම් නාකේයෝෂ එකක් කොහොමද සකර්මක ක්‍රියාවක් සහ අකර්මක ක්‍රියාවක් බවට පත් කරන්නේ කියලා.